friends, අද අපි ආව ලංකාවේ එකම බයික් කෞතුකාගාරය. ඔයාලට මේ බයික් කෞතුකාගාරය දැක බලා ගන්න පුළුවන්. කුරුණෑගල මීගම් පාරේ මල්කඩුව අවහන්දි. එහෙනම් යාළුවනේ අපි ඇත්තට යමු. ඉතින් මේ මියුසියම් එක පටන් අරන් තියෙන්නේ පවත්වගෙන යන්නේ ලංකාවේ අතුරුපැද්ද සූරේ කුණ බන්දු ගුණසේකර මහත්තයාගේ පුතා. එයා තමයි ලංකාවේ ජාතික අතුරුපැද්ද සූරේ කුණ සිත ගුණසේකර මහත්මයා. ඉතින් මේ ස්ථානයේ පවත්වගෙන යන්නේ සිත ගුණසේකර මහත්තයාගේ පෞද්ගලික වීදුරුව. මෙතනදී 1950 ගණන් වල සිට තිබිච්ච පරණ බයිසිකල් දැක බලා ගන්න තියෙනවා. මේ තියෙන 1957 දී පොලිස් නිලධාරීන්ට පාවිච්චි කරපු බයිසිකලයක්. මේකේ නම්බරය තමයි 66700 කියන නම්බරය. මේක තමයි 1958 දී පාවිච්චි කරපු Honda Dream කියන බයික් එක. මෙතන තියෙනවා ඉස්සර කාලේ පාවිච්චි කරපු alloy wheel මොඩල් එකේ බයික් රාශියක්. ඔයාලට මෙතන දෙක බලා ගන්න පුළුවන් සුපර් කප් ප්‍රෙස් කප් වගේ බයික් જાති රාශියක්. ඒ වගේම ඔයාලට මෙතෙන්දී තවත් බයික් රාශියක් දැක බලා ගන්න පුළුවන්. බලන්නකෝ ෆ්‍රෙන්ඩ් මම පිටිපස්ස තියෙන රූප පුවරු. ඉතින් යන්නේ දුෂ්ට ගුණසේකර මහත්මයා රේස් වල සහභාගී වෙච්ච හැටි මේ කෞතුකාගාරය ඇතුලේ රූප වලින් අපිට පෙන්වන්න තියෙනවා. බයික් විතරක් නම් කමන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න කන්න කාලේ පාවිච්චි කරපු ඒ මොඩල් තියෙනවා. ඒ වගේම කන්න කාලේ රේස් වලට පාවිච්චි කරපු ඇලුම් මෙතන තියෙනවා. මෙන්න තියෙනවා තවත් හෙල්මට් රාශියක්. ඒ වගේම ඔයාලට මෙතන දැක බලා ගන්න පුළුවන් බයික් කියන පළවෙච්චි පුරාණ පොත් රාශියක්. මෙන්න මෙතන තියෙනවා යාළුවන් ක්‍රිෂ්ණ ගුණසේකර මහත්මයාගේ ඡායාරූපය. ඒ වගේ මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් එයා ජාත්‍යන්තරයේ දිනපු චැම්පියන් කුසලාන ගොඩාරියක්. वीडियो बनाती नोटिस सब्सक्राइब